හරි අදත් access database පාඩමේ පේපර් දෙකක් සාකච්ඡා කරනවා 13 සහ sorry 12 සහ 13 ගිය සතියේ අපි 10 11 සාකච්ඡා කරා. අද 12යි 13යි දෙක සංකල්ප සාකච්ඡා කරමු. හරි. අන්න පළවෙනි ප්‍රශ්නේ දාන්නම්. මුලින්ම 2012 පේපර් එකේ 2012 MCQ 21 වෙනි ප්‍රශ්නේ. හරි. දී ඇති වගුව වගු කොටසේ ගබඩා කර ඇති රෙකෝර්ඩ් සංඛ්‍යාව. මේකේ තියෙන රෙකෝඩ්ස් ගාන කීයද කියලා අහනවා. හරි ලේසි ප්‍රශ්නයක්. උත්තරේ දාන්න බලන්න. හරි උවින්දු වේවුවා පසින්දු වේවුවා. රෂයෙන් ඉරේෂ් හරි ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. හරි දී ඇති වගුවේ දැන් මේක රෙකෝඩ්ස් කියන්නේ මොනවද? රෙකෝඩ්ස් කියලා කියන්නේ මේකේ තියෙන රෝස් වගේ මේ හරහට තියෙනවා. මෙන්න මේක තමයි රෙකෝඩ්ස් කියන්නේ. ඉතින් මේ ශාන්තගේ රෙකෝඩ් එක. මේ ෆාතිමාගේ රෙකෝඩ් එක. මේ උමාගේ දිලාන් රෙකෝඩ්ස් කීයක් තියෙනවද කියලා නේ අහන්නේ. රෙකෝඩ් 4යි. 1 2 3 4යි. හරි. එතකොට උත්තරේ එනවන answer is 3 රෙකෝඩ් 4යි මේකේ අහලා 1 2 3 4යි. ඒ කියන්නේ උත්තරේ 4යි. ඒ කියන්නේ answer එක 3 එන්න ඕනනේ. මගේ මෙතන දාලා තියෙන වැරදිට පොඩ්ඩක් ඉන්න. තුන වෙන්නේ බෑ. 3 වෙනි 4 තියෙන 4 තමයි. ඒ කියන්නේ තියෙන රෙකෝඩ්ස් 4 තියෙන 3 වෙනි උත්තරේනේ. 3 තමයි answer is 3 තමයි. මේකේ උත්තරේ හරි. එහෙනම් ඊළඟට 2012 MCQ 22 වෙනි ප්‍රශ්නේ. මේකේ තියෙන ශේෂ්ඨ ප්‍රමාණය කීයද කියලා අහනවා. උත්තරේ දාන්න බලන්න. හරි පසින්දු වෙව්වා. උවින්දු ලසිනි යුයි රසින්දු ඉරේෂ් හරි. ඒක ශේෂ්ඨ කියන්නේ මොනවද? මෙන්න මේවානේ. මෙන්න මේ හරහට තියෙන මෙන්න මේ කෙලින් අතර තියෙනවා. මේවා තමයි ශේෂ්ඨ. ඒ කියන්නේ කොලම්ස් වගේවනේ. ශේෂ්ඨ කියන්නේ. ශේෂ්ඨ කීයද? 3යි. 3යි කියන්නේ ආන්සර් එක 2. තුන තියෙන ආන්සර් දෙකනේ. 2 තමයි උත්තරේ. Right. Answer is 2. Right. හරි. ඊළඟට යනවා. right. ඒකත් ලේසි ප්‍රශ්නයක්. ස්ටුඩන්ට් නම්බර් එක සඳහා වඩාත්ම යෝග්‍ය දත්ත ප්‍රරූපය මොකක්ද කියලා. 100 ටයිප් එක මොකක්ද කියලා. ස්ටුඩන්ට් නම්බර් එක සඳහා. එකක් අග්ගල එවන්න. ඕන නැති ඕන තරම් කියලා තියෙනවා.
හරි පස්සින්දු වෙව්වා. උයිදු පියුමි පස්සින්දු ඒවල තියෙනවා ලස්සිනි. ස්ටුඩන්ට් නම්බර් එක සඳහා වඩාත් යෝග්‍ය දත්ත ප්‍රරූපය මොකක්ද කියලා අහන්නේ නේ. මොකක්ද මං කිව්ව ස්ටුඩන්ට් නම්බර් වගේ එකක් දෙන්නේ සාමාන්‍යයෙන් ටෙක්ස්ට් නේ. ටෙක්ස්ට් එකක් නෙවෙයි ඒක නම්බර් එකක් වගේ කියන එක ඇත්ත. නමුත් මං කිව්වා ඒක අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් නම්බර් එක ඇතුළත් වීමේ අංකේ ටෙලිෆෝන් අංකේ ID කාඩ් නම්බරේ ඔක්කොම ටෙක්ස්ට් පාට කියලානේ. හරි. එතකොට ආන්සර් එක 4. ටෙක්ස්ට් තමයි ඉන්න ඕන. හරි. answer is 4. හරිනේ. හරි. ඊළඟට ඔන්න ඊළඟ MCQ එක 24 වෙනි MCQ එක 2012. මේකත් උත්තරේ කියන්න කොහොමද? මේකත් හරිම ලේසි. දැන් මේව නම් ඉතින් අමාරු දේවල් නේ ප්‍රැක්ටිකල් කරලම දන්න ඕනේ. හරි. හරි විදු පසින්දු ලසිනි පසින්දු පියුමි හරි. දත්ත සමුදාය වගේ ප්‍රාථමික අතුරු සම්බන්ධයෙන් සත්‍ය වන්නේ මොකද්ද කියලා අහන්නේ. ප්‍රාථමික අතුරු හිස්සිය හැකියි. හිස්සෙන්න බෑ ප්‍රාථමික අතුරු අනිවාර්යෙන් හිස්සෙන්න බෑනේ ප්‍රාථමික අතුරු අනිවාර්යෙන් ටයිප් කරලා බෑනේ. ඒක නේ ප්‍රාථමික අතුරු දාන්නේ. ඒක වැරදි. ප්‍රාථමික අතුරේ දත්ත ප්‍රරූපය සංඛ්‍යාත්මක වෙන්න ඕනේ. එහෙම එකක් නෑ. ඒවා ටෙක්ස්ට් එන්නත් පුළුවන්, නම්බර් එන්නත් පුළුවන්. ඒක ඕනනම් ඩේට් එකක් එන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රාථමික අතුරේ දත්ත ප්‍රරූපය ටෙක්ස්ට් විය යුතුයි නෑ. ඒක කියන්නත් බෑ. ඕන එකක් පුළුවන්. ප්‍රාථමික අතුර අනන්‍ය අනිවාර්යෙන් යුනික් වෙනවා. ඉතින් ප්‍රාථමික අතුර දාන්නේ හින්දානේ එක්කෙනෙකුට එකක් විතරක් යන්නේ ඒවට. ඒ කියන්නේ අනන්‍ය එක්කෙනෙකුට අනන්‍ය වෙනවා. ඒක තමයි අනිවාර්යෙන් උත්තරේ. 4 තමයි උත්තරේ. හරි. ඒතර හැමෝම උත්තරේ උත්තර හරි. හරි. right. එන ඊළඟට යනවා. ඒතර 4 තමයි උත්තරේ මේකේ හොඳේ. කවුලක් නැහැනේ. යුනික් ප්‍රාථමික අතුර අනන්‍ය විය යුතුමයි. හරි. ඔන්න ඊට පස්සේ 2012 රචනා ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්න තමයි ඇවිල්ලා තියෙන එකේ පළවෙනි කොටස. ටේබල් තුනක් තියෙනවා. ගුරුවරුන්ගේ විස්තර, සබ්ජෙක්ට් සහ ඊට පස්සේ ගුරුවරුගේ සබ්ජෙක්ට් දෙකම එකතු කරලා හදපු පාසල් කමනාකම් දුතුපත් දෙක කොටසක්. එක ගුරුවරයෙකුට විෂයකට වඩා උගන්වන්න පුළුවන්. ඒ කියන්නේ එක ගුරුවරයෙකුට විෂයන් දෙක තුනක් වුණත් උගන්වන්න පුළුවන්. හරි. එක විෂයම උගන්වන්න ගුරුවරු දෙතුන් දෙනෙකුත් ඉන්නත් පුළුවන්. ඒකයි chance එක. එහෙම තියන්නේ නේද ඉස්කෝලේ සමහරක්
ඒ කියන්නේ ගුරුවරුන්ට ගණන් විද්‍යාවයි සිංහලයි ඕනෑම උගන්වන්න පුළුවන්. ඒ වගේම ගණන් උගන්වන ගුරුවරු 3-4 දෙනෙක් ඉන්නත් පුළුවන්. එකම විෂයට 3-4 දෙනෙක් ඉන්නත් පුළුවන්. හරි. හරි. ඒතර ඉහත වගු දෙකෙන් ප්‍රාථමික යතුරු සඳහා අදාළ වගුවේ නම සමගින් ලියා දක්වන්න. වගු දෙකක් සඳහා ඉල්ලන්නේ. මෙතනින් වගු දෙකක ප්‍රාථමික යතුරු සඳහා යොදා ගන්න දේවල් ලියනවා. වගු දෙකක ඉල්ලනවා. හරි. ඒක වා දෙකක දෙන්න ඕන. ඔව් දැන් රසිදු වල තියෙන එක ටේබල් එකක වල තියෙනවා. අනිත් ටේබල් එකෙත් එවන්න ඕන. එතන දැන් සබ්ජෙක්ට්ස් සහ ටීචර්ස් කියලා ටේබල්ස් දෙකක් තියෙනවනේ. වගු දෙකක ඉල්ලන්නේ. ඒ දෙකේම ප්‍රයිමරි කී වලට යූස් කරන්න පුළුවන් එක එවන්න ඕන. වගු දෙකක් සඳහා ප්‍රාථමික යතුරු. එවන්න බලන්න. ලසිනි හරි. ටේබල් දෙකක ඉල්ලනවා. පියුවිත් එක ටේබල් එකයි වල තියෙන්නේ. පසිදුත් එහෙමයි. හරි. පසිදුගේ හරි. හරි. අනිත් වගුවෙත් එවන්න බලන්න. හරි. ඉරේෂුත් හරි. උවිදුත් හරි. හරි. ටේබල් දෙකක ප්‍රයිමරි කීනේ අහන්නේ. ඒතර ඔයාලට ඉතින් මෙතන කෙලින්ම විතර ප්‍රධාන ටේබල් දෙක මොකක්ද? එකක් තමයි ටීචර්ස් ටේබල් එක, සබ්ජෙක්ට් ටේබල් එක. ඉතින් ටීචර්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී කියන්නේ ටීචර්ස් ID එකනේ. ඉතින් ඔයාලා දන්න ඕනේ. සබ්ජෙක්ට් ඒකේ ප්‍රයිමරි එකේ සබ්ජෙක්ට් කෝඩ් එක. හරි. ඔය දෙකනේ ඉල්ලන්නේ. ඒතර ඔයාලා ලියන්න ඕනේ ටීචර්ස් කියලා දාලා ටීචර්ස් ID, සබ්ජෙක්ට්ස් වගුවේ සබ්ජෙක්ට්ස් කෝඩ් කියලා එහෙම ලියුවා හරි. එහෙම ලියන්න ඕනේ. ඒතර පැහැදිලිව ලියන්නේ මේ විදිහට. ඔන්න ඔය විදිහට. දැන් මම ඔය දාලා තියෙන්නේ ටීචර්ස් එකේ ටීචර්ස් ID එක, සබ්ජෙක්ට්ස් එකේ සබ්ජෙක්ට් කෝඩ් එක. කොහොම ලියුවම් කිසි ප්‍රශ්නයක් නැහැ, ලකුණු හම්බ වෙනවා. හරි. හරි. එන ගවුලක් නැහැනේ. දත්ත ඊළඟ ප්‍රශ්නේ. දත්ත ගබඩා කිරීම සඳහා වගු 3ක් භාවිතා කරන වෙනකොට තනි වගුවක් භාවිතා කරේ නම් ඇතිවන එක් අවාසියක් සැකවින් විස්තර කරන්නලු. දැන් දත්ත ගබඩා කිරීමට වගු 3ක් පාවිච්චි කරන්න ඕන. දැන් අපි මම කියවනේ දැන් අපේ ක්ලාස් එකේ ටේබල් එකක් මේ ඩේටාබේස් එකක් හදනවා නම් ඉතින් අපි අනිවාර්යෙන් ස්ටුඩන්ට් වෙනම ටේබල් එකක් තියෙන්න ඕන. ටීචර්ස්ලට වෙනම ටේබල් එකක් තියෙන්න ඕන. සබ්ජෙක්ට් වලට වෙනම ටේබල් එකක් තියෙන්න ඕන. ඔය තුනම එකේ ගැහුවොත් වෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. ඉතින් තනි වගුවක් භාවිතා කරාම එක අවාසියක් සැකවින් විස්තර කරන්නලු. ඉතින් මේකේ හැටියට මොකද්ද? ඒකට හොඳම උදාහරණයක් මම කිව්වා ඒ දවස්වල අපි ක්ලාස් එකේදීම. ඔව් පැහැදිලි නොවීම ගන්නත් පුළුවන්. එකම දත්තේ නැවත නැවත අණු පිටපත් වෙන්න පුළුවන්.
ඕක තමයි වැඩේ. ඒ කියන්නේ ඒක database එකෙන් database එකට වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඕකෙන් සාමාන්‍යයෙන් දැන් ඔයාලගෙන් ඔයාගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා දෙන්න ඕන උත්තරේ ඒක තමයි. එකම දත්තේ නැවත මොකද ඕක අපි දැන් මම ක්ලාස් එකේ තියෙන database එක හඳුන්වලා දීන්නේ මම එහෙම කිව්වේ. ඒතකොට data වැඩ එකම ඔක්කොම එකේ වුවාම data දත්ත පැහැදිලිනවා ඒක හරි. නමුත් ඔයාලට උගන්වපු ටියුට් එකේ දැන් මම ඔයාලට access ටියුට් එකක් දීලා තියෙනවනේ. ඒ ටියුට් එකේදී මම කිව්වේ ඔය වගේ දෙයක් පාවිච්චි කරනකොට මොකද එකම දත්තේ නැවත අණු පිටපත් වීමනේ දත්ත සමත තිත්තදාවියම කියලා මම කිව්ව නේද? අන්නේ උත්තරේ දුන්නා නම් හරි. ඒකට අනුව දෙන උත්තරේ දුන්නා නම් හරි. ඒක නිකන් දීපු එකමනේ. ආන්න හරි. හොඳම දේ තමයි ඉතින් එකම දත්තේ නැවත නැවත අණු පිටපත් වීම. නේ. ඒ වගේ අය මොකද අර ටේබල් එකේ තියෙන මේ ටේබල් එකේ තියෙන එහෙම. තනි වගාවක් පාවිච්චි කරාම එහෙම දාන්න වෙනවා. ඒ වගේ. මේ වගු තුනක් දැහුවාම එහෙම ඕනේ නෑ. අර ඒකේ මම පෙන්නුවනේ අරකේ සබ්ජෙක්ට් එකේ කෝඩ් එක මේක ලියන්නේ. අපි රිලේෂන්ෂිප් කරද්දී අපි ඒක කරා. හරිද? සමහරක් කට්ටියට මම රිලේෂන්ෂිප් තාම කරේ නැහැ. ඔය අඟහරුවාද හෂේලා ක්ලාස් එකේද ඒක කරනකොට ඒක තේරෙයි. අනිත් ඇයට නයි ගැටලුවක් නැහැ. right. එතකොට 2012 රචනා ප්‍රශ්න 3 දෙවෙනි කොටස. ආගන්තුක යතුරු යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබේ පිළිතුර ඉහත වගු ආශ්‍රිතව පැහැදිලි කරන්න. දැන් මෙන්න මෙතන තියෙනවා වගු තුනක්. මේක පාවිච්චි කළා තමයි ආගන්තුක යතුරු හඳුන්වන්න ඕන. මම කො රිලේෂන්ෂිප් දෙනකොට එහෙම ආගන්තුක යතුරු ගැන කිව්වනේ. ඒ ගැන විස්තරයක් ඔයාලගේ ඔය ටියුට් එකේ තියෙනවා. හරි. ආගන්තුක යතුරු වෙනම මම නෝට් එකක් විදිහට දුන්න පැහැදිලිව ඔයාලගේ ටියුට් එකේ. හරි. අඟහරුවාද කට්ටිය නම් තාම ටික කරේ නෑ මම. සිකුරාදා කට්ටියට ඉවරම ගල්ලනේ ඉතින්. ඒගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන්. දැන් රිලේෂන්ෂිප් දෙනකොට එහෙම මම කිව්වා අර එක ටේබල් එකේ තියෙන ප්‍රයිමරි කී ෆීල්ඩ් එක අනිත් ටේබල් එකේ ඒ විදිහටම තියෙන්න ඕනේ කිව්වනේ. ඒතර අන්න ඒක තමයි ප්‍රයිමරි කී කියන්නේ. ඔව්. ඔතන ඉතින් ටීචර්ස් ID එක ගන්නත් පුළුවන්. දැන් බලන්න දැන් මේ ටේබල් දෙක ගත්තොත් මෙන්න මේ ස්ටුඩන්ට් ටේබල් එකයි මේ ටීචර්ස් සබ්ජෙක්ට් ටේබල් එක ගත්තොත් මේකේ ටීචර්ස් ID එකනේ ප්‍රයිමරි කී එක. ඒකම මේකෙත් තියෙනව නේද ටීචර්ස් ID එක. එහෙනම් ඔය දෙක රිලේෂන්ෂිප් කරන්න පුළුවන් නේද මේ දෙක මෙහෙම ජොයින් කරලා. එතකොට මේක තමයි ප්‍රයිමරි කී එක මේක ෆොරින් කී එක වෙනවා. ඕන සබ්ජෙක්ට් ID එක ඕන මේ සබ්ජෙක්ට් ටේබල් එකයි මේකයි තියෙනවා. ඒ දෙක රිලේෂන්ෂිප් කරනවා නම් මේ සබ්ජෙක්ට් කෝඩ් එකම නේද මෙතනක් තියෙන්නේ. එතකොට මේ සබ්ජෙක්ට් කෝඩ් එකේ ප්‍රයිමරි කී එක මේක. මේක ගිහිල්ලා මේකට ජොයින් කරනකොට මේකේ ෆොරින් කී එක වෙනවා. ප්‍රයිමරි කී එක අරක ගිහින් ජොයින් වෙනකොට ඒකේ තියෙන එකනේ ෆොරින් කී එක වෙන්නේ. හරි. දැන් මේකේ මේ ස්ටුඩන්ට් ටේබල් එකේ sorry ටීචර්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක මේක. ඒක මේ ටේබල් එකෙත් තියෙනවා මේ. එතන මේක ප්‍රයිමරි කී එක. මේක ඉතින් මේකත් එක්ක රිලේෂන්ෂිප් කරනකොට මේක තමයි ෆොරින් කී එක වෙන්නේ. අපි සබ්ජෙක්ට් ටේබල් එකත් එක්ක මේක කරනවා මෙන්න සබ්ජෙක්ට් ටේබල් එකේ මේක ප්‍රයිමරි කී එක වෙනවා. ඒක මේකත් එක්ක ජොයින් කරොත් ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා සබ්ජෙක්ට් කෝඩ්. එතන මේක ෆොරින් කී එක වෙනවා. කොහමද අනිත් ටේබල් එකේ ඒ ෆීල්ඩ් එක එහෙම තියෙන මේකේ තියෙන ප්‍රයිමරි කී එක අනිත් ටේබල් එකේ තියෙනවා නම් ඒකේ විදිහටම අපි ඒක තමයි ෆොරින් කී එක කියලා කියන්නේ. හරි. මෙතෙන් අපි දෙකම ගන්න පුළුවන්. ඔන්න ඔකට උත්තරේ මම දාලා තියෙනවා. ඒක අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ඔයාලට. එක් වගුවක ශේෂ්ත්‍රයක් හෝ ශේෂ්ත්‍ර සංයෝජනයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකි නම් එම ශේෂ්ත්‍රය එම වගුවෙහි පවතින ආගන්තුක වතුරක් ලෙස හැඳින්වේ. හරිනේ. මේ ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රයිමරි කී එක මගින් මේ ශේෂ්ත්‍රය ගිහින් අඳුර ගන්න පුළුවන් නේද? දැන් මෙතන ටීචර්ස් 111 කියලා තියෙනවා. එතකොට මේ ටීචර් සබ්ජෙක්ට් එකේ 111 කියන ටීචර් ඒ කියන්නේ 1111 කියන ටීචර් එයා ආවිල මොකද සමන් සිල්වා කියන ටීචර්නේ. ඒ ටීචර් උගන්වන ඉංග්‍රීසි. අතන මේක අනන්‍යව අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ 222 කියන ටීචර් ඒ කියන්නේ මල්ලිකා පෙරේරා. එයා උගන්වන්නේ සින් 9 කියන සබ්ජෙක්ට් එක. අතන මේක වෙනම අඳුර ගන්න පුළුවන්. මෙයාගේ කෝඩ් එකෙන් ඇවිල්ලා තමයි මෙයාව අඳුර ගන්න. එතකොට අන්න එහෙම අඳුර ගන්න පුළුවන් නම් මෙන්න මේකට ෆොරින් කී එකක් කියලා කියනවා. ඒතර එක් වගුවක ශේෂ්ත්‍රයක් හෝ ශේෂ්ත්‍ර සංයෝජනයක් මගින් තවත් වගුවක පේලිය අනන්‍යව හඳුනාගත හැකි නම් එම ශේෂ්ත්‍රයේ එම වගුවේ පවතින ආගන්තුක යතුරක් කියලා හඳුන්වනවා. ආගන්තුක යතුර මගින් වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම. මතක ඒ ආගන්තුක යතුර නෙමෙයි සම්බන්ධතාවය රිලේෂන්ෂිප් එක හැදෙන්නේ. හරි. ඔන්න මේ නිර්වචනය මම ඔයාලට දීලා තියෙයි. ෆොරින් කී එක කියන දේ නේද? ඔයාලගේ ටියුට් එක ඒක හොඳට බලා ගන්න. හරි. ඒක බලාගෙන යන්න එක්සෑම් එකේදී. අද මෙහෙම හඳුන්වන්න කිව්වොත් ඒක ඒ නිර්වචනේ ලියලා දෙන්න. හරි. එහෙම කරාම හරි. මෙතන කියලා තියෙන්නේ එහෙමනේ.
ආගන්තුක අතුරින් අදහස් කරන්නේ කුමක්ද? ඔබේ පිළිතුර වගු ආශ්‍රිතව පැහැදිලි කරන්නයි කියලා තියෙනවා. එතකොට වගු ආශ්‍රිතව පැහැදිලි කරනවා නම් මෙන්න මේ ටීචර් සබ්ජෙක්ට් එකේ තියෙන මේකේ මෙන්න මේ දෙකෙන් තමයි මේ අපි පැහැදිලි කරලා තියෙන්නේ. මේ ටීචර් සබ්ජෙක්ට් එකේ තියෙන මේ කී එක තමයි මේ සබ්ජෙක්ට් කෝඩ් එකේ තියෙන. එතකොට මේ සබ්ජෙක්ට් කෝඩ් එක මේකේ ප්‍රයිමරි කී එක මේක ෆොරින් කී. හරි. ටීචර් සබ්ජෙක්ට් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් එක ෆොරින් කී එකේ. හරිද? මේ ටීචර් සබ්ජෙක්ට් එකේ මේ සබ්ජෙක්ට් කෝඩ් කියන එක ෆොරින් කී එක. ඕනම එහෙම කියන්නත් පුළුවන්. ටීචර් සබ්ජෙක්ට් එකේ ටීචර් ID එකත් ඕන ෆොරින් කී එකක් කියලා ගන්න පුළුවන් මේ දෙක රිලේෂන්ෂිප් කරලා තියෙනවා නම්. හරි. ඒක තියෙන්නේ ටේබල් එකට අනුව උත්තරේ දෙන්නයි තියෙන්නේ. ඔව් ටීචර්ස් ටේබල් එකේ ටීචර් ID එක නෙමෙයිනේ. ටීචර් සබ්ජෙක්ට් ටේබල් එකේ ටීචර්ස් ID එක ආගන්තුක අතුරුයි කියලා දැම්මම ඔයගේ ටීචර් ටේබල් එකේ ටීචර් ID එක ප්‍රයිමරි කී එකනේ. ටීචර් ටේබල් එකේ ටීචර් ID එක ඔව් ප්‍රයිමරි කී එක. ඒක හරියි. මෙතන ටීචර් සබ්ජෙක්ට් ටේබල් එකේ ටීචර් ID එක කියලා කිව්වනම් හරි. නැත්නම් ටීචර් සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් කෝඩ් එක කියලා කිව්වනම් ඒත් හරි. ඒක තමයි ෆොරින් කී එක වෙන්නේ. හරි. දැන් ලස්සනගේ උත්තරේ චුට්ටක් අන්න එහෙම වෙනස් වෙන්න ඕන. මට දැන් තේරෙන්නේ නැති. හරි. හරි මේක අවශ්‍ය නම් ලියා ගන්න මේක ඇල්ල. ඉතින් මේක මෙහෙමයි. මේක ඉතින් ඔයාලට නිර්වචනයේ තියෙන්නේ මේක ඉතින් පොඩක් පාඩම් කරගෙන යන්න වෙනවා. මේ මේකේ පොඩි දෙයක් තියෙන එක හඳුන්වන පාඩම් කරන් ගියාම හරි. හරි. මේක තියෙනවා. හොඳේ මේක සම්පූර්ණ මේ නිර්වචනය මම දීලා තියෙනවා ටියුට් එකේ. හොඳේ. ෆොරින් කී කියලා වෙනම දීලා තියෙන එක බලා ගන්න. ඒ නිසා නැවත ලියුව නැතක් කමන්නේ. හරි. හරි. මම එන ඊළඟට යන්න. හරි. ඊළඟ 2013 පාස් පේපර් එකට එනවා. 2013 පාස් පේපර් එකේ 2013 කීවෙනි ප්‍රශ්නේද? MCQ 22 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 22 හා 23 පිළිතුරු දීම සඳහා පහත උපාංග අලෙවිසරින් භාවිතා කරන ලද මේ ටේබල් එක පාවිච්චි කරන්නලු. වගු ඇති එක් එක් පරිගණක උපාංගයට දාලා සියලුම දත්ත හඳුන්වන්නේ කුමන නමකින්ද? හරි දේසි. මේ එක නමට අදාළව සම්පූර්ණයෙන්ම මේක හඳුනගන්නේ කොහොමද කියලා අහනවා. මේ උපාංගයට අදාළ සියලුම විස්තර තියෙන එක හඳුන්වන්නේ මොකක් කියලාද අහනවා. දැන් ඔප්ටිකල් මවුස් කියන එක ගත්තාම ඒකේ කෝඩ් එකක් තියෙනවා. ක්වොන්ටිටි එක 5යි. යුනිට් ප්‍රයිස් එක 500යි. අන්නේ සම්පූර්ණ එකම හඳුනගන්නේ කොහොමද කියලා අහන්න. හඳුන්වන්නේ මොන නමින්ද ඒක? මීට කලින් ප්‍රශ්නෙත් ඕකම තිබුණා. හරි පසින්දු හරි. ලසිනි හරි. ප්‍රශ්න හොඳට කියවලා උත්තරේ යවන්න පස්සේ. හරි. එතන කියන්නේ මොකද්ද? වගුවේ ඇති එක් පරිගණක උපාංගයට දාලා සියලුම දත්ත හඳුන්වන්නේ කොහොමද? ඉතින් දැන් මේ ඔප්ටිකල් මවුස් කියන එකට දාලා සියලුම ඒවා කොහොම මොකද්ද? P.1.1 5 500. 16 GB flash drive එකට අයිති අනිත් දේවල් මොනවද? P ඒකේ කෝඩ් එක, ඒකේ quantity එක 2000. මේකට දාලා මේක. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකමනේ. මේ සම්පූර්ණ එකම කොහොමද හඳුන්වන්නේ?
මේක එකේ වඩා දාලා රෙකෝඩ් නේ රෙකෝඩ් මේ හරහට තියෙන රෙකෝඩ් නේ වගු ඇති එක එක පරිගණක පාගෙන දාලා සියලුම දත් හඳුන්වන්නේ රෙකෝඩයක් විදියට මේ තමයි ඔප්ටිකල් මවුස් එකේ රෙකෝඩ් එක මේ පෙන් ඩ්‍රයිව් එකේ රෙකෝඩ් එක මේ DVD ඩ්‍රයිව් එකේ රෙකෝඩ් හරි රෙකෝඩයක් කියලා තමයි හඳුන්වන්නේ ඒ කියන්නේ 4 තමයි උත්තරේ එන්න ඕන හරි answer is 4 හරි ඔන්න 20 ඊළඟ ප්‍රශ්නෙට යනවා 23 මම හිතනවා හරි 23 වෙනි ප්‍රශ්නේ 22 නෙමෙයි ඒකටත් උත්තරේ කියන්න බලන්න වගු වැඩි ශ්‍රේෂ්ඨ ගාන කොච්චරද? ඉතින් අර කලින් අහපු එකමයි. හරි පසුඳිය වල තියෙනවා. ප්‍රශ්නේ. හරියටම උත්තරේ අංකය වන්න හොඳ. උත්තරේ අංකය ගොනන් හරි. ප්ලසිනි හරි, පබියුමි හරි. හරි බලමුනේ. වගු වැඩි ශ්‍රේෂ්ඨ ප්‍රමාණය කොපමණද? කීයද? ශ්‍රේෂ්ඨයක් කියන එක මම කියවන්නේ. දැන් මේව රෙකෝඩ් නම් මේ කෙලින් අතර තියෙනවා ශ්‍රේෂ්ඨ ෆීල්ඩ්ස්. කීයද? 4යිනේ. 1 2 3 4. පාඩු. එහෙනම් 4 තමයි උත්තරේ. කියන්නේ තුන්වෙනි උත්තරේ. හරි. 4යි කියන මේකනේ. 3 තමයි ආන්සර් එක එන්නේ. answer is 3. right. ඊළඟට ඔන්න ආවා එසේ එක තුන්වෙනි ප්‍රශ්නේ ඒක 2013 තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඇවිල්ලා තියෙන්නේ ලියන රචනා ප්‍රශ්නේ ඒකේ පළවෙනි කොටස. සැපයුම් කරුවන් කීප දෙනෙකු විසින් සපයුම් ලබන ආහාර ද්‍රව්‍ය පාසල් ආපන ශාලාවක අලෙවි කරනවලු ආපන ශාලාවේ දැන්ට විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය සැපයුම් කරුවන් මිලටගත් ආහාර ද්‍රව්‍ය පිළිබඳ විස්තර ආපන ශාලාව විසින් දත් සමුදායක තියෙනවලු. ඔය ඒකේ ෆුඩ් අයිටම් ඉස්සෙල්ම තියෙන ෆුඩ් අයිටම් ටේබල්. අර අපේ කෝස් ටේබල් එක වගේ. ක්ලාස් එකේ කෝස් ටේබල් එක වගේ. නේ? ඒකේ විකුණන බඩු ලිස්ට් එක තියෙන වෙනම ටේබල් එක. ඔය ෆුඩ් අයිටම් කියන්නේ ඒකයි. ෆිෂ් බාන්ස්, ටී බාන්ස්, රෝල්ස්, පැටිස්, ෆුඩ් ඩ්‍රින්ක්ස් වගේ ඒවා. ස්ටොක් කියන්නේ මොනවද? ස්ටොක් කියන්නේ කීයක් තියෙනවද? දැන් ෆුඩ් ෆිෂ් බ්‍රාන්ච් එකෙන් 15ක් තියෙනවා. ටී බාන්ස් 16ක් තියෙනවා. රෝල්ස් 13ක් තියෙනවා. පැටිස් 11ක් තියෙනවා. ෆුඩ් ඩ්‍රින්ක්ස් 19ක් තියෙනවා. හරි. දැන් බඩුවක් විකුණනකොට අපි හිතමු දැන් ෆිෂ් බන් එකක් කවුරු හරි කෙනෙක් බිලට ගත්තා කියලා එතන එකක් අඩු වෙනවා. ඒ කියන්නේ 15 එකක් අඩු වෙනවා. එතකොට 16ක් එනවා. මේ 14ක් වෙනවා. ආන්න එහෙම වෙන්න ඕන. හරි. ඒවනේ ස්ටොක් අඩු වෙන්නේ. ඊට පස්සේ සැපයුම් කරුවගුවේ කියලා කියන්නේ ඉතින් ඒකට බඩු ගන්න කට්ටිය.